සුමම සුබෝදෑසනක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබට මට දුන්නා වූ මහා අනුග්‍රහයත් කරුණාවත් නිසා අපි දෙවියන්වහන්සේ ප්‍රශංසා කරන හොඳයි. දවසෙත් වෙනද වගේම දෙනසේගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදා ගන්නට නම් මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදය 43 වෙනි සහ 44 වෙනි පද ශුද්ධ ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. තාගේ අසල්වාසියාට ප්‍රේම කරව තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරපල්ලා. දෙවනාසේගේ වචනේ හරි පුදුමාකාරයි. ඔබගේ මගේ ජීවිතය නිර්මාණය කරන්න ඔබගේ මගේ ජීවිතය තුළ සතුට නිදහස් කරන වාසගේ වචනේ බලවත් තිබෙනවා. ප්‍රේම කිරීම සහ වෛර කිරීම කියන්නේ කාරණා දෙකක්. ප්‍රේමයේ තුල සියල්ල අමතක කළ හැකියි. නමුත් වෛරය තුල කිසිම දෙයක් කවදාවත් අමතක කළ නොහැකියි. ඔබ කෙනෙක්ට ප්‍රේම කරනවා කියන්නේ ඔබගේ හදවතින් ඒ කාරණාව අමතක කරන එක. ඔබ කෙනෙක්ට වෛර කරනවා කියන්නේ ඒක ඔබගේ හදවත තුලට කිදා බහැලා තිබෙනා වූ කාරණාවක්. හේතුව ඒක ඔබගේ හදවතේ ගැඹුරේ තිබෙන නිසා ඒක කවදා හෝ දවසක මතුවෙලා ඒ ප්‍රශ්නය නැවත විශාල විය හැකියි. නමුත් ඔබ ප්‍රේම කරනවා නම් කිසිම දවසක ඒක ඔබට අලාභයක් සිද්ධ කරන්නේ නැහැ. ඔබගේ ජීවිතේ හානියක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න. ප්‍රේමයේ කියන කාරණාව දෙවියන් සුබට මට කියන්නේ. ඒක තුල පුදුමාකාර සමාදානයක්, ප්‍රීතියක්, සතුටක් තිබෙන නිසා දෙවියන් වහන්සේ ඒ කාරණාව ඔබගේ මගේ ජීවිතයට කියනවා ඒක ඔබගේ ජීවිතේ කරගන්න කියලා. ප්‍රේම කිරීම, සමාව දීම. ඔබගේ ජීවිතේ ඔබ සමාව නොදුන්නොත් ඒක කාලාන්තරයක් ඔබගේ ආත්මයේ තිබෙමින් ඒක ඔබගේ ජීවිතේ පිළිකයක් බවට ප්‍රශ්නයක් පත් වෙන්න යනවා. නමුත් ඔබ බොහෝ වෙලාවට ඔබ තීරණය කරන්නේ ඔබට වෙන්නා වූ අසාධාරණ නිසා ඔබට වෙන්නා වූ ඒ අලාභයන් නිසා ඔබ තීරණය කරනවා ඔවුන්ට වෛර කරන්න. නමුත් මේ උදෑසන මම ඔබට එකක් කියනවා. ඔබ යම් පුද්ගලයෙක් ඔබ ගත් විට ඔබ ප්‍රේම කරන, ඔබ ආදරය කරන, ඔබගේ ළඟම හිතවතෙක් ඔබ ගත් විට ඔබ බලන්න ඔහුගේ ජීවිතේ කොයිතරම් යහපත් දේ තිබෙනවද? අපි බොහෝ වෙලාවට අපි කරන්නේ බොහෝ යහපත් දේ තිබුණා එක අයහපත් කාරණාවක් නිසා ඒ මනුෂ්‍යයා ප්‍රතික්ෂේප කරනවා. ඒ මනුෂ්‍යයා අපේ ජීවිතෙන් අපි ඉවත් කරන එක අපි කරන්නේ. හොඳ 99ක් කරලා එක නරක කාරණාවක් ඒ ජීවිතයේ සිද්ධ වුණොත් ඔබ ඒ එක නරක කාරණාව නිසා ඔහු කරපු ඒ හොඳ 99ම ඔබ අයින් කරලා ඒ කාරණාව නිසා ඔබ ජීවිතෙන් අයින් කරනවා. සමහරට ඔබගේ ස්වාමියා, සමහරට ඔබගේ භාර්යාව, දරුවන්, ඥාති, හිතවත්, ඔබගේ මව, පියා, ඔබ ඕන කෙනෙක් ඔබට පුළුවන්. ඔබ ළඟින්ම ඉන්න, ඔබ ආදරය කරන අය. ඔබ දුරින් ඉන්න කෙනෙක්ට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඔබ ළඟින්ම ඉන්න අයත් එක්ක තමයි ඔබ ප්‍රශ්න ඇති වෙන්නේ. ඔබ බලන්න ඔබගේ ජීවිතේ ආපස් හැරිලා. ඔබ ළඟින් හිටපු කී දෙනෙක් අද දවසේ ඔබව දාලා ගිහින්ද ඔබ අතහැරලා තියනද? හේතුව සමහරට ඔවුන් එලෙස සිටීම නැතිනම් ඔබ එලෙස සිටීම නිසා ඔවුන් ඔබව අත්හැරලා තියෙනවා. නමුත් ඔබ තේරුම් ගන්න. ඔබගේ ළඟම කෙනෙක් නම් ඔය කරපු හොඳ කාරණා ඔබ මතක් කරගන්න. ඒ හොඳ කාරණා ඔබගේ ජීවිතේ වැඩි නම් ඒක නරක කාරණාව නිසා. ඒ හොඳ දේ වලින් ඒ නරක අයින් කළා. ඔහු දිහා යහපත් බලන මානසිකත්වයක් සිතක් ඔබ තුල තිබීම වැදගත්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඇවිත් ඒකයි උන්වහන්සේ ඔබට මට කිව්වේ. උන්වහන්සේ ඔබගේ සතුරන්ට ඔබ ප්‍රේම කරන්න කියලා උන්වහන්සේ කියන හේතුව
මේ කාරණාවසේ දන්න නිසා, තේ නිසා ඔබ ජීවිතය ඔබ තේරුම් ගන්න. මේ පොළවේ අංග සම්පූර්ණ කිසි මිනිසෙක් නැති බව. හැම මිනිසෙකම යම් දුර්වලකමක් තිබෙනවා. ඒ දුර්වලකම නිසා ඔබ තේරුම් ගන්න. මුළු ජීවිතේ මොහුගේ වැරදි කියන තැනට ඔබ දාන්න එපා. ඔබගේත් එහෙම අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් එහෙම. ඒ නිසා අපි හැමෝටම යම් දුර්වලකමක් තිබෙන නිසා ඒ දුර්වලකම තේරුම්ගෙන ජීවිතය ඔබ ඉදිරියට ගමන් කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරා. ඒ නිසා ඔබ දකින්න නිතරම මිනිස්සු දකින්න ඇසෙන් දකින්නට වඩා ඔබ දෙවියන් වහන්සේගේ ඇසින් ඔබ බලන්න. මිනිස්සුන්ගේ දකින්න ඔවුන් ඔබට ගොඩාක් අයහපත් දේ කරද්දී ඔබ බලන්න. කොයිතරම් යහපත් දේ ජීවිතේ තිබෙනවද? මට සමාව දෙන්න පුළුවන්. ඔබ යහපත් දේ දැකලා ඔබ සමාව දීලා ඔවුන් සමග ඔබ ජීවිතය ගෙනියන්න. ඔවුන්ට දවසක තේරි ඔබගේ තිබෙන වටිනාකම. එදා දවසේදී සියල්ල නිම වෙන්න යනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ උදෑසන දෙනසගේ ආත්මය වචනේ ඔබ සෝදනවා. ඔබ ධෛර්යමත් ඔබ ගොඩ නගනවා ඇති කියලා. පියාණන් අපි ඔබට ස්තුති කියනවා. මේ උදෑසන කාලෙත් ඔබගේ වචනේ තුලින් අපි ගොඩ නගන නිසා, අපි වඹමින් අපිව නිර්මාණය කරව දෙවියන් වහන්සේ ඔබ නිසා අපි ඔබට ස්තුති කියන මගේ දෙවි පියාණන්. ඔබ වහන්සේ අපිව වඹන්න, අපිව ගොඩ නගන්න, අපිව නිර්මාණය කරමින් අපිව ගෙන යන්න පිළිලනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අද දවසේත් ඔබ විවිධ රැකියාවට යන්න ඔබ සූදානම් නැති. ඉතින් හැම කෙනෙක් නිසාම ස්තුති කියන්ට යනවා. ස්වාමීනි ඔන්න නැවත නිවසට එන්නේ ඔබගේ රැකවරණ හැම ජීවිතයක්ම තිබෙන දවස් අලුතින් දේවල් ආරම්භ කරන්න යන අලුතෙන් සැලසුම් තබා තිබෙනවා. ඒ හැම දෙයක්ම අපේ අභිමුඛයේ තබනවා. ස්වාමීනි නැවත නිවසට එන්නේ ඔබ සුවේ සතුට සමාදාන හැම ජීවිතයක්ම තබන්න කිල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ජෙස් පීටයි.